ගෝලුව වෙළඳපොළ ආධිපත්‍යයට අභියෝග කරමින් එක්සත් ජනපදය සමග තීරණාත්මක ඛනිජ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු බීජිං වෙතින් ආපසු හැරීමක් පිළිබඳ තමා කනස්සන්නට පත් නොවන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා. ඩොලර් බිලියන 13ක් පමණ වටිනා ඛනිජ සහ දුර්ලභ පස් මූලද්‍රව්‍ය සපයන තීරණාත්මක ගිවිසුමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇල්බනීස් පසුගියදා අත්සන් තැබුවා. මෙම පියවර මගින් චීන රජයේ වැරදි මාර්ගයකට ඇද දැමිය හැකි බවට ඔහු කනස්සලට පත්ව සිටීදැයි එහිදී විමසූ විට ඇල්බනීස් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඔහු පෙනී සිටින බවයි. ඔස්ට්‍රේලියාව අවශ්‍ය වේ රට තුළම වැඩි පරිමාණයෙන් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය වන අතර එක්සත් ජනපදයේ සමග හවුල්කාරීත්වයෙන් එය කළ හැකි නම් විශිෂ්ට දෙයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඛනිජ සහ දුර්ලභ පස් මෙම සේවස්යේදී ලෝකයට බලය ලබා දෙන ප්‍රධාන බල ශක්ති සම්පාදනය වෙන ඇති බව ඇල්බනීස් කියා සිටියා. මෙම ගිවිසුම ඇල්බනීස් සහ ට්‍රම්ප් අතර දවල මන්දිරයේදී අත්සන් කළ ලද්දේ චීනයේ තීරණාත්මක ආරක්ෂක යෙදීම් සහිත ඇතැම් ද්‍රව්‍ය සඳහා අපනයන සීමාවන් පැනවීමෙන් පසුවයි. ඔස්ට්‍රේලියානු ඛනිජ සමාගම්වලට පහර දී තිබේදී චීනය සාධාරණව ක්‍රියා නොකළොත් කුමක් සිදුවේ දැයි ට්‍රම්ප්ගෙන් මාධ්‍ය සාකච්ඡාවකදී විමසනු ලැබුවා. එහිදී ඔහු පිළිතුරු දුන්නේ තීලිබදු වන විශාල බලයක් තමන්ට හිමි වන බවයි. ප්‍රමාණවත් තීලිබදු ගෙවන්නේ නම් චීනයට එක්සත් ජනපදයේ සමග ව්‍යාපාර කිරීමේ හැකියාවක් නැමැති බවයි එහිදී ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.